ඔව් අද අපි යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන කුරුණෑගල කතරගම බස් රථයට සිද්ධ වෙච්ච අනතුර ගැන පොඩක් කතා කරන්න. එතකොට මේ සිද්ධියේදී එක එක මත ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට කියනවා වාහනේ ගොඩක් වේගෙන් ගියා. එහෙම නැත්නම් ඩ්‍රයිවර්ට නිින්ද ගියා, පාර ලිස්සුවා, ඔය වගේ කතන්දර වාහනේ දෝෂයක්. මේ වගේ කතන්දර ගොඩක් ඉදිරිපත් වෙනවා. ඒතර මම මෙතෙන්දී හිතුවේ පොඩක් මේකේ විද්‍යාත්මක පැත්ත ඔයාලත් එක්ක කතා කරන්න. බලන්න දැන් මේ වාහනේ යන්නේ වෘත්තාකාර මාර්ගයක. වංගුවක් කිව්වේ එක්තරා විදිහක වෘත්තාකාර පාරක්නේ. එතකොට වෘත්තාකාර මාර්ගයක වාහනය ගමන් කරනකොට මේ වෘත්තාකාර පථය පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම වංගුවේ කේන්ද්‍රයේ පැත්තට බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ওই බලයට අපි කියනවා කේන්ද්‍ර අභිසාරී බලය කියලා. සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක. කොහොමද මෙයා මේ සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක ඇති කරගන්නේ? ඒක ඇති වෙන්නේ වාහනේ ටයර් සහ පාරේ ස්වභාවයත් එක්ක ඇති වෙන ඝර්ෂණ බලය නිසා. එතකොට වාහනේ පාරෙන් ඉවතට විසිවෙන එක නවත්ත ගන්න කේන්ද්‍රයේ පැත්තට ඇති වෙන ඝර්ෂණ බලයක්. ඔන්න ඔය ඝර්ෂණ බලය තමයි කේන්ද්‍ර අභිසාරී බලය වෙන්නේ. සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක වෙන්නේ. දැන් බලන්න මේ කේන්ද්‍ර අභිසාරී බලය නිසා වාහනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනවා. ඒතර වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන්න හේතුව අපි දැන් කතා කරා පොළව සහ වාහනේ ටයර් අතර ඇති වෙන කේන්ද්‍රයේ පැත්තට, ඒ කියන්නේ වංගුවේ කේන්ද්‍රයේ පැත්තට ඇති වෙන ඝර්ෂණ බලය. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයා වෘත්තාකාර පාර යනවා. දැන් මේ ඝර්ෂණ බලය විතරක් නෙමෙයි වාහනය මත තව බල වුණ තරම් තියෙනවා. දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව, ඊට පස්සේ වාහනයේ බර මේ වගේ තවත් බලයන් මේකේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. මොකද මෙතෙන්දී මේ සිද්ධියට බලපාන්නේ ඝර්ෂණ බලය. හැබැයි වාහනේ පොඩක් ආනත වංගුවක යනවනම් අන්න එතෙන්දී කතාව පොඩක් වෙනස් වෙනවා. එතෙන්දී පාරේ පොඩි ආනතියක් තියෙනවා නම් බලයේ සංරචකයකුත් ඔය කේන්ද්‍රයේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව ගැනත් අපිට හිතන්න වෙනවා. හැබැයි අපි ඒ ගැන වෙනම කතා කරමු. මම මෙතෙන්දි කතා කරන්නේ මේ පාර ෆ්ලැට් නම්. ෆ්ලැට් හැබැයි වංගුවක් සහිත පාරක්. එහෙමනම් මෙන්න මේ දේ තමයි සිද්ධ වෙන්නේ. ඔය ඝර්ෂණ බලය අපිට ගණනය කරන්න පුළුවන් මේ විදිහට μ r කිව්වේ mg. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව μ කියලා කියන්නේ ඝර්ෂණ සංගුණකය. ඒක ඔය පෘෂ්ඨවල ස්වභාවයත් එක්ක තීරණය වෙන ලක්ෂණයක්. ඒක අපි වෙනම කතා කරමු ඝර්ෂණ සංගුණකය ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද කියලා. දැනට කෙටියෙන් තේරුම් ගන්න ඝර්ෂණ බලය කියලා කියන්නේ වාහනය පාරෙන් දැන් මේකෙදි නම් පාරෙන් ඉවතට විසිවලා යන එක නවත්ත ගන්න කේන්ද්‍රයේ පැත්තට ඇති වෙලා තියෙන බලය. ස්වභාවයෙන්ම ඇති වෙන බලය. ඊට පස්සේ මේ සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක කේන්ද්‍ර අභිසාරී බලය අපිට ගණනය කරන්න පුළුවන් මේ විදිහට. වාහනයේ ස්කන්ධය මේ වෙලාවේ වාහනය යන ස්පීඩ් එකේ වර්ගයෙන් වැඩි කරලා ඒක බෙදන්න ඕනේ ඔය වෘත්තාකාර මාර්ගයේ අරේ. එතකොට බලන්න මම දීලා තියෙන උතන ඉක්වේෂන් එක mv²/r. ස්කන්ධය ස්පීඩ් එකේ වර්ගයෙන් වැඩි කරලා ඒක බෙදනවා r වලින්. දැන් ඔන්න ඔය කේන්ද්‍රාභිසාරී බලය මෙයාට ඕනේ මේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන්න. කොහෙන්ද මෙයාට මේ කේන්ද්‍රාභිසාරී බලය හම්බෙන්නේ? ඝර්ෂණ බලය. දැන් ඝර්ෂණ බලය ප්‍රමාණවත් හොඳට මේ වැඩේ වෙන්න. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. හැබැයි ඩ්‍රයිවර්ට හිතෙනවා මොකද්ද හේතුවකට ටිකක් හයියෙන් යන්න. දැන් මොකද වෙන්නේ? දැන් වාහනේ ස්පීඩ් එක වැඩි වෙනවා. ස්පීඩ් එක වැඩි වෙනවා කියන්නේ MV වර්ගය කියන කොටස වැඩි වෙනවා. බලන්න මේක භාග සංඛ්‍යාවක්නේ. එතකොට MV වර්ගය වැඩි වෙනවා කියන්නේ ඒකට සම්බන්ධව ඒකෙදි අනිවාර්යයෙන්ම සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක වැඩි වෙන්න එපයි. ඒතකොට සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක වැඩි වුණොත් එහෙම දැන් අර ඝර්ෂණ බලය ප්‍රමාණවත් නැහැ. ඝර්ෂණ බලය ප්‍රමාණවත් නැහැ. එතකොට ඝර්ෂණ බලය වැඩි කරගන්න විදිහකුත් නැහැ. ඝර්ෂණ බලය වැඩි කරගන්න විදිහක් නැති නිසා මෙයාට කරන්න ඕනේ මොකද්ද? කරන්න සිද්ධ වෙන්නේ මොකද්ද? ආපහු සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක අවශ්‍ය කරන සෙන්ට්‍රිපෙටල් ෆෝස් එක අඩු කරගන්න ඕනේ. ඒතර මේක භාග සංඛ්‍යාවක් නිසා ලේසියෙන්ම සිද්ධ වෙන්න පුළුවන් දේ මේකේ R අරය වැඩි වෙන්න පුළුවන්. අරය වැඩි කරගන්න වාහනේ උත්සාහ කරනවා. අරය වැඩි කරගන්න වාහනේ උත්සාහ කරගන්න එකේ ප්‍රතිඵලය විදිහට මොකද වෙන්නේ? වාහනය වංගුවෙන් එළියට විසි වෙනවා. මොකද දැන් මේ වෙලාවේ R අගයක් තියෙනවනේ, අරයක් තියෙනවනේ. දැන් මෙයාට ඕනේ කරන්නේ අවශ්‍ය කරන required centripetal force එක අවශ්‍ය කරන centripetal force එක අඩු කරගන්න. මොකද එයාට ඝර්ෂණය අඩු මේ අර වැඩි කරගන්න විදිහක් නැහැ ස්පීඩ් එකට අදාළව. ඒ කියන්නේ එච්චර ලොකු ස්පීඩ් එකකින් යද්දී අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලයට ගැලපෙන විදිහට ඝර්ෂණය වැඩි කරගන්න බෑනේ. ඒතර මෙයාට කරන්න වෙන්නේ ඝර්ෂණ බලයට ගැලපෙන විදිහට කේන්ද්‍ර අභිසාරී බලය අඩු කරගන්න එක. අන්න ඒක නිසා මෙයා කරන්නේ වෘත්තාකාර මාර්ගය මෙයා ගමන් කරන වෘත්තාකාර මාර්ගයේ අරය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඕකේ ප්‍රතිඵලයක් විදිහට වාහනේ පාරෙන් එළියට තල්ලු වෙනවා. ඒ කියන්නේ පෙරලෙනවා. ඔන්න ඕක තමයි ඔතෙන්දී සිද්ධ වෙන දේ.
ඇත්තටම ගොඩක් වෙලාවට වාහනේ ගොඩක් ස්පීඩ් එකෙන් ගියා නම් ඔය දුක්ඛදායක සිද්ධියට ප්‍රධාන හේතුව වෙන්නේ ඔන්න ඕක. එතකොට තව සිද්ධි මේකට බලපාන්න පුළුවන්. දැන් ඩ්‍රයිවර්ට නිින්ද ගියා වෙන්න පුළුවන්. ඊට පස්සේ පාරේ ඝර්ෂණ බලය වෙනස් වුණා වෙන්න පුළුවන්. මොකද තෙල් තට්ටුවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැහැලා පාර තෙත් වෙලා වතුර ස්තරයක් තියෙන්න පුළුවන්.